විටින් විට අත්විඳින්න වෙන අద్భుත අත්දැකීම් වලට මං හුරු වෙලා හිටියේ. සාමාන්‍යයෙන් ඒවා ඉක්මනට ඉවර වෙනවා. ඒත් සති ගාණක් තිස්සේ අත්විඳින්න ඕන මේ මායාකාරී සිද්ධිය මට දරා ගන්න අමාරු වුණා. ඉතිරි පාසල් වාරය පුරාම මට දැනුනේ මුළු ඉස්කෝලේම අය මාව රවට්ටන්න විහිළුවක් කරනවා වගේ. රන් පාට කොණ්ඩයක් තිබුණු අහංකාර චරිතයක් වෙච්ච මිසිස් කේර්ව එදා ශේෂ්ඨචාරිකාව ඉවර වෙලා අපි ආපහු යන්න බසයට නගින වෙලාවේ මුලින්ම දකින්න කලින් මං ජීවිතේට දැකලා තිබුණේ නැහැ. ඒ වුණත් නත්තලෙන් පස්සේ අපිට දිගටම ගණිතය උගන්වුවේ එයා කියලා මුළු ඉස්කෝලේම ළමයි එක හෙලාම කිව්වා. මං නිතරම වගේ කාත් එක්ක හරි කතා කරනකොට මිසිස් ඩොඩ්ස් ගැන සඳහනක් කළේ එයාලට බැරි වෙලාවත් මොනවා හරි කියවෙයිද බලන්න. ඒත් එහෙම වෙලාවට එයාලා මගේ දිහා බලන් හිටියේ හරියට පිස්සෙක් දිහා බලනවා වගේ. ඔහොම යනකොට මමත් මුළුමනින්ම වගේ එයාලා විශ්වාස කළා. මිසිස් ඩොඩ්ස් කියලා කෙනෙක් කවදාවත් හිටියේ නැහැ. කොහෙත්ම නැහැ. ඒත් මාව ගොනාට අන්දන්න ග්‍රෝවර්ට නම් බැරි වුණා. මම මිසිස් ඩොඩ්ස්ගේ නම මතක් කළාම එයා ටිකක් අදිමදි කරලා පස්සේ මට කියනවා එහෙම කෙනෙක් හිටියේ නෑ කියලා. ඒත් එයා කියන්නේ බොරු කියලා මං දැනගෙන හිටියා. මොකක් හරි දෙයක් සිද්ධ වෙමින් තිබුණා. කෞතුකාගාරයේදී මොකක්ම හරි දෙයක් වෙලා තිබුණා. දවල් කාලයට නම් මට මේ දේවල් ගැන කල්පනා කරන්න වෙලාවක් තිබුණේ නෑ. ඒත් රැට වවුල් තටුයි නියපහුරුයි එක්කෙනේ මිසිස් ඩොඩ්ස්ගේ දර්ශන මාව හීනෙන් බය කළා. කාලගුණේ දිගටම පිස්සු නැටුවේ මගේ හිත තවත් අවුල් කරමින්. එක රායක අකුණු කුණාටුවක් අපේ නේවාසිකාගාරයේ ළඟින්ම හමාගෙන ගියා. ඊට ටික දවසකට පස්සේ මෙච්චර කාලයකට හඩ්සන් නිම්නයේ දකින්න ලැබුණු ලොකුම ටොනේඩෝව හමාගෙන ගියේ යැන්සි විද්‍යාලයේ ඉඳලා හැතැම්ම 50ක් විතර දුරින්. මේ දවස්වල අපි සමාජ අධ්‍යයනයේ විෂය කාලීන සිදුවීම් වලට ඉගෙන ගත්තෙත් මේ අවුරුද්දේ ඇට්ලාන්ටික් සාගරය හරහා හමා ගිය අසාමාන්‍ය හදිසි කුණාටු ප්‍රමාණය ගැන. මට නිතරම වගේ අනිත් අයව නුරුස්සන ගතියකුත් මගේ ඔළුව අවුල් ගතියකුත් දැනෙන්න ගත්තා. විභාග වලින් මං ගන්න ග්‍රේඩ්ස් D වල ඉඳලා F වලටම බැස්සා. නැන්සි එක්කත් මං නිතරම රණ්ඩු කරගත්තා. පන්තියට එන හැම ගුරුවරයාම වගේ මාව පන්තියෙන් එළිය හිට ගස්වල තියන්න හේතු හොයාගත්තා. අන්තිමේදී දවසක් අපේ ඉංග්‍රීසි ගුරුතුමා මිස්ටර් නිකෝල් නම අක්ෂර වින්‍යාස විභාග වලට පාඩම් කරන්න මෙච්චර කම්මැලි වෙන්නේ ඇයි කියලා 100 වෙනි සැරේටත් මගෙන් ඇහුවාම මං යාගේ ඇඟට කඩාගෙන පැන්නා. මං යාට නාකි බේබැද්දා කිව්වා. ඒ වචනේ තේරුම නම් මං හරියට දන්නේ නැහැ. ඒත් එහෙම කියන එක හොඳයි කියලා මට හිතුණා. ඊළඟ සතියේ විදුහල්පති යංශ විද්‍යාලයේ ඊළඟ අවුරුද්ද සඳහා මාව බඳව ගන්නේ නැති බව නිල වශයෙන්ම දන්වලා මගේ අම්මට ලියුමක් යවුවා. මාරු. මම මටම කියාගත්තා. මාරේ මාරු. මට තිබුණේ ගෙදර යන ආසාව. මට ඕනුනේ අපේ පුංචි ගෙදරට වෙලා අම්මත් එක්ක ඉන්නයි. එතකොට මං සාමාන්‍ය ළමයි යන ඉස්කෝලේට යන්න වෙනවා කියලත් ඒ වගේම මට මගේ ජරා බාප්පා එක්ක ජීවත් වෙන්න වෙනවා කියලත් මං දැනගෙන හිටියා. ඒ මොන දේ වුණත් මට උවමනා වුණේ ආපහු අම්මා ළඟට යන්න. ඒ වුණාට මං දාලා යන්න අකමැති සමහර දේවලුත් යන්සීකේ තිබුණා. මගේ කාමරයේ ජනේලෙන් පේන කැලේ, ඈතින් පේන හඩ්සන් ගඟ, පයින් ගස් වලින් හමන සුවඳ, ඒ වගේම ග්‍රෝවර් නැතුවත් මට හුඟක් පාළු හිතේ. ටිකක් අමුතු කෙනෙක් වුණාට එයා මට හොඳ යාළුවෙක් වුණා. මම දුක් වුණේ මන් නැතුව මේ මිනිස්සයා ලබන අවුරුද්දේ කොහොම ගෙවයිද කියලා. මට ලතින් පන්තියක් නැති වෙනවනේ. මිස්ටර් බෲනෝගේ පිස්සු තරඟාවලියට මට ආයෙ එකතු වෙන්න ලැබෙන්නේ නැතුව යනවා. මම මීට වඩා හොඳට වැඩ කරයි කියලා එයා කොච්චරනම් විශ්වාස කළාද? වාරි විභාගයේ ලං වෙනකොට මම පාඩම් කරේ ලතින් විතරයි. මේ විෂයෙන් මං ඉගෙන ගන්නේවා මගේ ජීවිතය සහ මරණය තීරණය කරાવી කියලා මිස්ටර් බෲනෝ කියපු කතාව මට අමතක වුණේ නැහැ. මම මිස්ටර් බෲනෝව විශ්වාස කරන්න පටන් ගත්තේ ඇයි කියලා මටම හිතා ගන්න බැරි වුණා. අන්තිම විභාගයට කලින් දවසේ මට කොච්චර පීඩනයක් දැනුණාද කිව්වොත් මං ග්‍රීක පුරාණ ප්‍රවේදයට කේම්බ්‍රිජ් මඟ පෙන්වීම පැත්තකට විසිකරලා දැම්මා. ඒකේ වචන පොත පුරා පීනගෙන ඇවිත් මගේ ඔළුව වැටේ කැරගෙන්න ගත්තා. පොතේ අකුරු නටන්න ගත්තේ හරියට හිම උඩ ලිස්සලා යනවා වගේ. එක ලතින් වචනයකින් තවත් වචනයක් වෙන් කර හඳුනාගන්නේ කොහොමද කියලාවත් තේරුම් ගන්න මට බැරි වුණා. එතකොට ලතින් ක්‍රියාපද වර්ණගීම අයියෝ. මං කාමරේ හෙට මෙහෙට ඇවිද්දා. මට දැනුනේ මගේ කමිස ඇතුලේ කූඹි දඟලනවා වගේ. මට මිස්ටර් බෲනෝගේ බරපතල බැල්ම මතක් වුණා. මං හැම වෙලේම දකින්න කැමති වගේ හොඳම දේ විතරයි පර්සි ජැක්සන්. මං ලොකු හුස්මක් අරගෙන ග්‍රීක පොත ආපහු අහුලගත්තා. මම මීට කලින් කවදාවත් ගුරුවරයෙක්ගෙන් උදව් ඉල්ලලා නැහැ. මම මිස්ටර් බෲනෝ එක්ක කතා කරොත් සමහර විට එයා පාඩම් කරන්න ඕනේ විෂය කරුණු ටිකවත් මට පෙන්වා දෙවි.
අඩුම තරමේ එයාගේ විෂයට මං ගන්න යන තඩි F එක ගැන සමාවිල්ලන්නවත් මට පුළුවන් වේවි. මගේ උපරිමයට යන්න මං උත්සාහයක්වත් ගත්තේ නැහැ කියලා මං යන්සි එකෙන් ඇද්දියා හිතනවට මං කැමති වුණේ නැහැ. මං පඩිපෙළ බැහැලා ගුරුවරුන්ගේ කාර්යාල පැත්තට ඇවිදන් ගියා. හුඟක් ඒවා ඒ වෙද්දි හිස් වෙලා කරුවලේ තිබුණා. ඒත් මිස්ටර් බෲනගේ කාමරේ දොර අඩවල් කරලායි තිබුණේ. ඒ හිඩස හරහා කාමරේ එළිය කොරිඩෝවේ බිමට වැටෙන තිබුණා. කාර්යාලය ඇතුලෙන් මට කණ්ඩායමවල් ඇහෙද්දි මං හිටියේ දොරේ අල්ලුවට අඩි 3ක් විතර මෙහායි. මිස්ටර් බෲන ප්‍රශ්නයක් අහනවා වුණා. ඒකට උත්තර දුන් කටහඬ වෙන කාගේවත් නෙවෙයි. ග්‍රෝවර්ගේ. දුක් වෙන්නේ පර්සි ගැන සර්. මං හිටතැනම ගල් වුණා. මං සාමාන්‍යයෙන් එහෙම අනුන්ගේ කතාවට හොරෙන් හුඟක් දෙන කෙනෙක් නෙවෙයි. ඒ වුණාට ඔයාට උනත් පුළුවන් ද ඔයාගේ හොඳම යාළුවා වැඩිහිටියෙක් එක්ක ඔයා ගැන කතා කරද්දී හුඟක් නොදී ඉන්න. මං තවත් අඟලක් විතර කිට්ටු වුණා. මේ ගිම්හාන කාලෙදි තනියම ග්‍රෝව කියා හිටියා. මං කියන්නේ කාරුණික ඇත්තෙක් ඉස්කෝලේටම ආවා. දැන් අපිට අක්කෙනම දන්නවා කියන්නේ උනොත් දන්නවා කියන එකනේ. එයා වික්මන් කරන එකෙන් වෙන්නේ මේ ප්‍රශ්නේ තවත් නරකතට හැරෙන එක. මිස්ටර් බෲන කිව්වා. කොල්ලා තව ටිකක් මෝරණකල් අපිට ඉන්න වෙනවා. ඒත් එයාට එච්චර කාලයක් නැති වෙයිනේ. උත්තරායන කාලේ වෙනකොට එයා නැතුව අපිට ඒක විසඳ ගන්න වෙනවා ග්‍රෝව. මේ කරදර වලට පැටලෙන්නේ නැතුව විනෝදෙන් ඉන්න පුළුවන් කාලේ එයා එහෙම හිටපොද. ඉතින් සර් එයාර ගෑනිව දැක්කනේ. එයා හිතින්ම වවාගත්ත ඒවා. මිස්ටර් බෲන මැදට පැන්නා. ඒක යාට ඒත්තු ගන්නවන්න ළමයි අතරේ ගුරුවරු අතරේ පැතිරිලා තියෙන අවුල ඇති වෙයි. සර් මට බෑ සර් ආයෙමත් මගේ රාජකාරිය වරද්ද ගන්න. ග්‍රෝවගේ කටහඬ හැංගීම්බර වෙලා තිබුණා. ඔයා දන්නවනේ එහෙම වුණොත් මට වෙන දේ. ඔයා වරද්දගෙන නැහැ ග්‍රෝව. මිස්ටර් බෲනගේ කාරුණික ලෙස කිව්වා. ඒ ගෑණි මොකටද ආවේ කියලා මට කලින්ම තේරුම් ගන්න තිබ්බා. දැන් මේ දේවල් ඔක්කොම පැත්තකින් තියලා අපි කල්පනා කරමු පර්සිව ජීවතුන් අතරේ තියාගන්නේ කොහොමද කියලා. ඊළඟ ගාලා ලොකු සද්දයක් ආවේ මගේ අතින් බිමට වැටුණු ග්‍රීක පොතෙන්. මිස්ටර් බෲන නිශ්ශබ්ද වුණා. මගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා. මං ඉක්මනට පොතත් අහුලගෙන ආපස්සට ගියා. මිස්ටර් බෲනගේ කාර්යාල දොරේ වීදුරු හරහා උස හෙවණැල්ලක් වැටුණා. එච්චර උස හෙවණැල්ලක් අපේ රෝද පුටුවේ ඉන්න ගුරුතුමාට නම් තියෙන විදිහක් නැහැ. එතකොට එයා තේ තියන් ඉන්නා වගේ හෙවණැල්ලෙන් පේරුනේ මොකද්ද? දුන්නක්ද? ළඟින්ම තිබුණු කාමරයේ දොර අරගෙන මං ඇතුළට රිංගුවා. තප්පර ගානකට පස්සේ මං හිටි කාමරයේ දොර ළඟින් ක්ලොප් 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 සද්දයක් ඇහුනේ. හරියට රෙදි කාලේ වටේට ඔතපු ලී කුට්ටි බිම වදිනවා වගේ. ඊට පස්සේ සතෙක් නහයෙන් පිඹිනවා වගේ කටහඬකුත් ඇහුණා. ලොකු අඳුරු රූපයක් දොර වීදුරු ඉදිරියේ නතර වෙලා ටිකකින් ඉදිරියට ගියා. මගේ බෙල්ල දිගේ දාඩිය බින්දු ගලන්න පටන් ගත්තා. කොරිඩෝවේ කොහේ හෝ තැනක ඉඳන් මිස්ටර් බෲන කතා කරනවා ඇහුණා. මුකුත් නෑ. එයා මිමුණුවා. දක්ෂිනායනෙන් පස්සේ ඉඳලම මගේ ස්නායු හරියට වැඩ කරන්නේ නෑ වගේ. මගෙත් එහෙමද කොහෙද? ග්‍රෝව කියනවා ඇහුණා. හැබැයි මට දිවුරන්න උනත් පුළුවන්. ඔයා දැන් ඔයාගේ කාමරයට ගියොත් හොඳයි ග්‍රෝව. මිස්ටර් බෲන යාට කිව්වා. හෙට තියෙන විභාග වලට ලෑස්ති වෙන්නත් තියෙනව නේද? ඒක ගැන නම් මතක් කරන්නවත් එපා. මිස්ටර් බෲනගේ කාර්යාල කාමරෙන් ආව එළිය ලැවිලා ගියා. කළුවරේ මේ කාමරයට වෙලා මම හිටියේ ටික වෙලාව මට දැනුනේ හරියට කල්පයක් වගේ. අන්තිමේදී මං ඒ කාමරෙන් එළියට ඇවිත් හෙමින් සීරුවේ මගේ කාමරයට ගියා. මං යනකොට ග්‍රෝව ඇඳේ පෙරලිලා ලතින් සටහන් වගේක් පාඩම් කරමින් හිටියේ. හරියට එයා මුළු රෑම එතනට වෙලා හිටියා වගේ. "හේයි, නිදිමතින් වගේ" එයා කිව්වා. "ඔයා මේ විභාගෙට පාඩම් කරන්නේ නැද්ද?" මං උත්තර දුන්නේ නැහැ. "අවුලෙන් වගේ මොකද?" එයා නල්ල රැලි කරගෙන ඇහුවා. "මොකක් හරි ප්‍රශ්නයක්ද?" "නෑ, ටිකක් මහන්සි වගේ." මං අනිත් පැත්තට හැරුණේ එයාට මගේ මූණේ තිබුණ හැඟීම් කියව ගන්න බැරි වෙන්නයි. නිදාගන්න හිතාගෙන මං ඇඳුම් මාරු කරගත්තා. පහළ තට්ටුවේදී ඇසුණු දේවල් තේරුම් ගන්න මට බැරි වුණා. ඒව ඔක්කොම මං හිතින්ම වවාගත් ඒවා කියලා විශ්වාස කරන්නයි මට ඕන උනේ. ඒත් එක දෙයක් නම් පැහැදිලි. ග්‍රෝව මිස්ටර් බෲන එක්ක මට හොරෙන් මං ගැන කතා වෙමින් හිටියේ. එයාලා හිතුවේ මං ඉන්නේ මොකක් හරි අනතුරක කියලා. ඊළඟ දවසේ හවස මම පැය 3ක ලතින් විභාගයක් ඉවර කරලා යන ගමන් හිටියේ. මම වැරදියට ලියපු ඔක්කොම ග්‍රීක හා රෝම නම් මගේ ඇස් දෙක ඉස්සරහා පාවෙවි තිබුණා. ඒ වෙලාවේ මිස්ටර් බෲන ආපහු මට ඇතුළට කතා කළා. එක මොහොතකට මට හිතුනේ මම ඊයේ රෑ එයාලගේ කතාව හොරෙන් අහගෙන හිටි බව සර්ට මාට්ටු වෙලා කියලා. ඒත් ප්‍රශ්නේ ඒක නෙවෙයි වගේ.
පර්සි එයා කිව්වා යන්සි එක දාලා යනවා කියලා පහුබහින්න එපා. ඒක උනේ හොඳට කියලා හිතන්න. එයා ඒක කාරුණික විදිහට කිව්වා වුණත් ඒ වචන මාව අපහසුවටපත් කළා. එයා ඒවා හිමීට කිව්වට ඒ වෙලාවේ විභාගය කරමින් සිටි ළමයින්ට ඒවා හොඳට ඇහුණා. නැන්සි බොබ්ෆිට් කට ඇද කරලා විරිත්තුවා. හරි සර් මම මිමුණා. මං අදහස් කළේ මිස්ටර් බෲනර් එයාගේ රෝද පුටුව ඉස්සරහට පස්සට කළේ හරියට මොනවා කියන්නද කියලා අදහසක් නැතුව වගේ. ඔයාව හරියන්නේ මෙහෙට නෙවෙයි. ඒක තීරණය වෙන්න කාලයක් ගියා විතරයි. මගේ ඇස් දෙකෙන් තරු විසි වුණා. මං ගොඩක්ම කැමැත්තෙන් හිටපු ගුරුවරයා මුළු පන්තියම ඉස්සරහා මට කියනවා මාව මේ ලෝකෙන් එළවන එක සාධාරණයිලු. ඇත්ත මං කිව්වේ වෙවුලමින්. නෑ මිස්ටර් බෲනර් කිව්වා. "ඕ මං කියපු දේ ඔයා පටල ගත්තා. මං කියන්න හැදුවේ ඔයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි පර්සි. ඒක කොහෙත්ම බොහොම ස්තුතියි සර්. ඒක මතක් කරලා දුන්නට." මං ගුරුතුමාගේ මූණටම කිව්වා. පර්සි ඒත් මං නැවතින් නැතුව දිගටම ගියා. වාරි ඉවර වෙන දවසේ මම මගේ ඇඳුම් ටික සූට්කේස් එකට එබුවා. අනිත් කොල්ලෝ විහිළු කර කර එයාලා නිවාඩුවට කරන්න හිතන් ඉන්න දේවල් ගැන කතා වෙමින් හිටියා. එක්කෙනෙක් ක්‍රිස්ටලන්තේ කඳු නගින්න යනවලු. තවත් කෙනෙක් බටහිර ඉන්දිය කොදෙව් දූපත් වලට නැවෙන් සංචාරයක් යනවලු. එයාලා හැමදෙනාමත් මං වගේම අනිත් ඉස්කෝලවලින් පිටුහල් කරපු අය තමයි. ඒ වුණාට එයාලා සල්ලිකාරී පිටුවහල්ුනේ. එයාලගේ තාත්තලා විධායක නිලධාරියෝ. එහෙමත් නැත්තම් තානාපතිලා. සමහරු ප්‍රසිද්ධ අයගේ ළමයි. ඒත් මම වැදගැම්මකට නැති පවුලකින් ආපු වැදගැම්මකට නැති කොල්ලෙක් විතරයි. මම මේ ගිම්හාන නිවාඩුවේ කොහෙද යන්නේ කියලා එයාලා මගෙන් ඇහුවාම මං ආපහු නගරයට යනවා කියලා මං කිව්වා. හැබැයි මේ නිවාඩු කාලෙදි පත්තර විකුණන රස්සාවක් නැත්තම් බල්ලෝ විද්දවන්න යන රස්සාවක් වගේ පොඩි රස්සාවක් කරන්න මට සිද්ධ වෙනවා කියලා මං එයාලට කියන්නේ ගියේ නෑ. ඔව් එක්කෙනෙක් කිව්වා. ඒක නම් නියමයි. ඊට පස්සේ එයාලා නැවතත් එයාලගේ කතාව දිගටම කරගෙන ගියේ හරියට මං එතන හිටියේවත් නැති ගානට. මං සමුදෙන්න බයේ සිටි එකම කෙනා ග්‍රෝව විතරයි. ඒත් එහෙම කරන්න ඕන නැති බව මං දැනගත්තෙත් පස්සේ. මොකද මං යන්න හිටපු බසේම එයත් මෑන්හටන් වලට යන ටිකට් අරගෙන තිබුණා. ඉතින් අපි දෙන්නටම එකටම නගරයට යන්න පුළුවන්කම තිබුණා. බසේ ගිය ගමන පුරාවට ග්‍රෝව කලේ සැකෙන් වගේ අනිත් මගියෝ දිහා බල ගියපු එක. අපි එන්සී එකෙන් පිටට ගියපු හැම වෙලාවකදීම ග්‍රෝව හැසිරුනේ මේ විදිහට කියලා ඒ වෙලාවේ මගේ මතකෙට ආවා. හරියට මොකක් හරි නරක දෙයක් සිද්ධ වෙයි කියන බයෙන් එයා හිටියා වගේ. කලින් නම් මං හිතුවේ අනිත් කට්ටිය එයාව විහිළුවට ගනී කියලා බයෙන් ඉන්නව ඇති කියලා. ඒත් මේ බස් එකේ එයාව විහිළුවට ගන්න ඉන්නේ කවුද? අන්තිමේදී යාගේ මේ හැසිරීම මට බලාගෙන ඉන්න බැරි වුණා. කාරිණික ඇත්ත ඉන්නවද කියලාද බලන්නේ? ග්‍රෝව උඩ ගියා. ඇයි එහෙම ඇහුවේ? මිස්ටර් බෲනර් සහ එයා අතර ඇති වුණු කතාව මං හොරෙන් අහගෙන හිටියා කියලා මං එයාට ඇත්තම කිව්වා. ඔයාට කොච්චරක් ඇහුණාද? ඇස් දෙකත් මොකද්දෝ කරගෙන ග්‍රෝව ඇහුවා. වැඩිය මොකුත් නෑ. මේ මොකද්ද උත්තරායන කාලය කියන්නේ? එයා සුදුමැලි වුණා. බලන්න පර්සි, මං දුක් වෙමින් හිටියේ ඔයා ගැන. ඔයා බහුබූත ගණන් ටීචර් කෙනෙක් ගැන මනස්ගාත මවාගෙන. ග්‍රෝව ඉතින් මම මිස්ටර් බෲනර් එක්ක කියා හිටියේ ඔයාට ආතතිය හරි ඒ වගේ මොකක් හරි හැදිලාද දන්නේ නැහැ කියලා. මොකද මිසිස් ඩොට්ස් කියලා කෙනෙක් හිටියෙත් නැහැ. අනික ග්‍රෝව ඔයාට ඔයිට වඩා හොඳට බොරු කියන්න නම් ඉගෙන ගන්න වෙනවා. එයාගේ කන් දෙක රතු වුණා. කමිස සාක්කුවෙන් කුණු ගැවුණු කාඩ් එකක් ගත්ත ග්‍රෝව ඒක මට දුන්නා. මේක තියාගන්න. මේ නිවාඩු කාලෙදි බැරි වෙලාවත් ඔයාට මගෙන් උදව් ඕන වුණොත් එහෙම ඒ කාඩ් එකේ තිබුණේ හැඩ දාලා ලියපු අකුරු වගේ. ඒවා කියව ගන්න මට ගොඩක් අමාරු වුණා. ඒත් අන්තිමේදී මට යන්තම් වචන ටික ගැට ගහ ගන්න පුළුවන් වුණා. ග්‍රෝව අන්ඩර්වුඩ්, රැකවල්කරු, අර්ධලෝහිත කන්ද, ලොන් අයිලන්ඩ්, නිව්යෝක්. ටෙලිෆෝන් නම්බර් එක 80000090009. මොකද්ද අර්ධ? කෑ ගහන්න එපා මොඩියෝ. එයා බෙරිහන් දුන්නා. ඒක තමයි මේ මං ගිම්හාන කාලේ ඉන්න තැන. මට දුක හිතුණා. එහෙනම් ග්‍රෝවටත් ගිම්හාන බංගලාවක් තියෙනවා. යැස් එකේ ඉන්න අනිත් ළමයි වගේම ග්‍රෝවගේ පවුලයත් සල්ලිකාරයෝ වෙන්නේ නැති කියලා මම ඊට කලින් කවදාවත් හිතලා තිබ්බේ නැහැ. හරි. මං කිව්වේ මූණ කළු කරගෙන. එහෙනම් මට වගේ බංගලාව පැත්තෙන් හිතුණා තාවට කමක් නැද්ද? එයා ඔළුව වැනුණා. ඔව් එහෙම නැත්තම් ඔයාට මාව ඕන වුණොත් මට මොකටද ඔයාව ඕන වෙන්නේ? මං හිතුවට වඩා රළු විදිහට ඒක කියවුණා. ග්‍රෝවර්ගේ බෙල්ල මුලට යනකම් රතු පාට වුණා. බලන්න පර්සි, ඇත්තටම මට ඔයාව ආරක්ෂා කරන්න සිද්ධ වෙලා තියෙනවා.
මං එයා දිහා බලාගෙන හිටියා. මුළු අවුරුද්ද පුරාම අනිත් ළමයි එක මං වලිදාගත්තේ ඒ ළමයින්ගෙන් වෙන දාමරික්කම් වලින් ග්‍රෝව වැත් කරලා තියාගන්න. ලබන අවුරුද්දේ මන් නැතුව මෙයා ගුටි කයිද කියලා කල්පනා කරලම මට නිින්ද ගියෙත් නෑ. දැන් මෙයා කියනවා එයාලා මාව ආරක්ෂා කරන්නේ. ග්‍රෝව මං කිව්වා. ඇත්තටම මොනාගෙන්ද ඔයා මාව ආරක්ෂා කරන්නේ? මොකක්ද තදින් නැතිල්ලෙන හඬක් අපේ කකුල් වලට යටින් ආවා. බසේ ඉදිරියෙන් කළුපාට දුමක් ගලන්න පටන් ගත්තේ මුළු බසේම කුණු බිත්තර ගඳක් පතුරවමින්. බසේ රියදුරා කට යටින් ශාප කරමින් බසේ පාරායන්ට කළ නැවැත්තුවා. එන්ජිමේ කෑලි වලට විනාඩි 2-3ක් තිස්සේ තට්ටු දාලා බලපු රියදුරා අපි ඔක්කොටම බස් එකෙන් බහින්න කිව්වා. ඉතින් මං ග්‍රෝව එක්ක අනිත් අය පසුපසින් බසෙන් එළියට ඇදුණා. අපි හිටියේ ගම්බද පැත්තක. බසේ එතනදිම කැඩුනේ නැත්තම් ඒ වගේ තැනක් තියනවා කියලා කවදාවත් මතක හිටින්නෙත් නැති වෙයි. අධිවේගී පාරේ අපි හිටපු පැත්තේ තිබුණේ මේපල් ගසුයි පාරේ යන කාර් වලින් දමලා ගියපු කුණුයි විතරයි. ඉර රස්නෙට නලියනවා වගේ පෙනෙන වීදි 4කට එහා පැත්තේ දකින්න ලැබුණේ පරණ මෝස්තරයේ පළතුරු තට්ටුවක්. ඒකේ විකුණන්න තියලා තිබුණු දේවල් වලට තිබුණේ ඉස්තරම් පෙනුම. පෙට්ටිවල පිරවුරු ලේරතු පාට චෙරි ගෙඩි, ඇපල් ගෙඩි වගේම වෝල්නට් සහ ඇප්‍රිකොට් ගෙඩිත් අයිස් දැමූ වේදුරු වල පිරවූ ඇපල් බීමත් එතන තියෙනවා පෙමුණා. ගනුදෙනුකාරයෝ කිසිවෙක් පේන්න නොහිටි එතන මේපල් ගස් හැවනේ තිබූ පැද්දෙන පුටුවල වාඩි වුණු වයසක ආච්චිලා තුන්දෙනෙක් ගොතමින් හිටියේ මං ජීවිතේට දැකපු ලොකුම මේස් කුට්ටම. ලොකුම මේස් කුට්ටම කියලා මං කිව්වේ ඒ එක මේස් එකක් ස්වෙටරයක් තරම් ලොකු නිසායි. හැබැයි ඒව ඇත්තටම මේස්ම තමයි. දකුණු පැත්තේ ඉඳගෙන හිටපු ගෑනු කෙනා මේස් එකක් ගොතද්දි වම් පැත්තේ සිටි කෙනා අනිත් එක ගෙතුවා. මැද සිටි ගෑනු කෙනා ලොකු බාස්කට් එකක් පුරවලා නිල් පාට කැටිනෝල් තියාගෙන හිටියා. සුදු මැලි වෙලා රැලි ගහුණු මූණු සහ පටලේන්ස් වලින් ගැටු ගහපු රිදී පාට කොණ්ඩ තිබුණු මේ ආච්චිලා තුන්දෙනාටම තිබුණේ ඊටා වයස්ගත පෙනුමක්. එයාලා ගැටපය දුනුවත් සුදු පාට කපු ඇඳුම් වලින් එළියට දිගු වෙලා තිබුණා. අමුතුම දේ උනේ එයාලා තුන්දෙනා එක එල්ලෙම මන් දිහා බලන් ඉන්නවා වගේ මට පෙනුණු එක. මේ ගැන මොනවා හරි කියන්න හිතාගෙන ග්‍රෝව දිහාට හැරෙද්දි එයාගේ මූණ එලේ හිඳිලා ගිහින් තියෙන විදිය මට දකින්න ලැබුණා. එයාගේ නහයත් නලියමින් තිබුණා. ග්‍රෝව මං කිව්වා. "ඇයි මොකද?" "මට කියන්න එයාලා ඔයා දිහා නෙවෙයි නේද බලන්නේ. කියන්නකෝ ඔයා දිහාද?" "ඔව් හරි අමුතුයිනේ. ඒ මේස් කුට්ටම මට හරියයිද දන්නේ නෑනේ. විහිළුවට ගන්න එපා බං. මේක කොහොමටවත් විහිළුවක් නෙවෙයි." මැද ඉඳගෙන හිටිය ආච්චි රත්තරන් පාට සහ රිදී පාට ලොකු කතුරු දෙකක් එළියට ගත්තා. ඒ කතුරු වල තල දැලිපිහි වගේ දිගට තිබුණා. ග්‍රෝව ලොකු හුස්මක් ඇදලා ගත්තා. "අපි බස් එක ඇතුළට යන්." එයා මට කිව්වා. "ඉක්මන් කරන්න." "මොකක්?" මං කිව්වා. "ඒක ඇතුලේ පෝරණුවක් වගේ ඇති. ඉක්මනට එන්න." එයා අමාරුවෙන් දොර අරගෙන ඇතුළට රිංගුවා. ඒත් මම සිටිතැනින් හෙලවුණේ නෑ. පාරේ එහා පැත්තේ ආච්චිලා තවමත් මගේ දිහා බලාගෙන හිටියා. මැද සිටි කෙනා කැටි නූල කැපූ හඬ වාහන පිරුණු වීදි 4කට මෙහායින් ඉඳලත් මට හොඳට ඇහුණා. දෙපැත්තේ හිටි ආච්චිලා දෙන්න නිල් පාට මේස් ගුලි කරගත්තා. මම පුදුම වුණේ එයාලා මේ මේස් දෙන්න යන්නේ මොන යෝධයටද කියලායි. බසේ පිටුපසින් රියදුරා දුම් දමන ලොකු ලෝහ කෑල්ලක් ඇදලා ගත්තා. ගැහිමින් තිබුණු බසේ ආපසු පණ ගැන්නුනේ ඉන් පසුවයි. මගියෝ ප්‍රීති ഘോഷා නැගුවා. "ඔන්න ලෙඩේ හරි." රියදුරා කෑ ගැසුවේ අතේ තිබුණු තොප්පියෙන් බසයේ බඳට ගසමිනුයි. "හැමෝම ආපහු බස් එකට නගින්න." අපි ආපහු ගමන පටන් ගත්තම මගේ ඇඟට උණ ගතියක් දැනෙන්න ගත්තේ හරියට මට වෛරස් ලෙඩක් හැදීගෙන එනවා වගේ. ග්‍රෝවගේ පෙනුම ඊටත් අන්ත වුණා. එයාගේ දත් ඇති දෙක කට ගාලා ගැහෙන තරමට එයා ගැහිමින් හිටියා. "ග්‍රෝව? ඇයි? ඔයා මොනවද මට නොකිය හංගන් ඉන්නේ?" ග්‍රෝව එයාගේ කමිසත්තෙන් නළලේ දහඩිය පිස දැමුවා. "පර්සි, අර පළතුරු තට්ටුව ළඟදී මම මොනවද දැක්කේ?" "අර ආච්චිලාද? එයාලා ගැන ඔච්චර කලබල වෙන්නේ මොකටද? එයාලා මිසිස් ඩොඩ්ස් වගේ නෙවෙයිනේ නේද?" එයාගේ මූණේ තිබුණු හැඟීම් කියවන්න අමාරු වුණා. ඒත් මට දැනුනේ ඒ පළතුරු කඩේ ආච්චිලා තුන්දෙනා මිසිස් ඩොඩ්ස්ටත් වඩා ගොඩක් නරක අය වගේ. "ඔයා දැක්කේ මොනවද කියලා විතරක් මට කියන්නකෝ." ග්‍රෝව කිව්වා. එතන මැද හිටපු කෙනා කතුරු දෙකක් එළියට ගත්තා. ඊට පස්සේ එයා කැටි නූල කැපුවා. එයා S2 අතහගෙන ඇඟිලි වලින් එයාගේ පපුව සූර ගන්නවා වගේ අභිනයක් කළා. "එයා නූල කපනවා ඔයා දැක්කද?" එයා කිව්වා. "ඔව් ඉතින්." මං එහෙම කිව්වා උනත් ඒක හිතනට වඩා ලොකු දෙයක් කියලා මටම තේරුණා. "එහෙම වෙන්නේ නෑ.
ග්‍රෝව කෙඳිරුවේ එයාගේ මහපිට ඇඟිල්ල විකුමින්. ගිය සැරේ වුණා වගේ මේ සැරෙත් වෙන්න දෙන්න නම් බෑ. මොන සැරේද? හැම පාරම 6 වසරේදී. එතනින් එහාට යන්න ලැබෙන්නෙම නෑ. ග්‍රෝව මං කතා කරේ දැන් නම් එයා ඇත්තටම මාව බය කරන්න පටන් ගත්ත නිසා. මොනවද මේ කියවන්නේ? බස් එකෙන් බැස්සට පස්සේ ඔයාව ගෙදරට ඇල්ලවන්න මට ඉඩ දෙන්න ඕනේ. කෝ මට පොරොන්දු වෙන්න ඔයා එහෙම කරනවා කියලා. ඒ ඉල්ලීම හරිම අමුතු එකක් වුණත් එයාට ඕන ලෙසට මම පොරොන්දු වුණා. ඒක මිත්‍යා දෙහිල්ලක් වගේ දෙයක්ද? මං ඇහුවා. උත්තරේ නෑ. ග්‍රෝව ඒ නූල කපපු එක එකෙන් අදහස් වුණේ කවුරු හරි මැරෙන්න යනවා කියලාද? එයා මගේ දිහා දුක්මුසුව බැලුවේ මගේ මල් වැඩමට ගැලපෙන මල් జాතියක් එයා තීරණය කරලා ඉවරයි වගේ.